අද වීඩියෝ එකෙන් අපි බලමු කොළඹ කොටස් වෙළඳපොලේ ගණනය කරන්න අවශ්‍ය වෙන CDS account එකක් online open කරන විදිහ. වර්තමානයේ තරුණ ප්‍රජාව අතර කොළඹ කොටස් වෙළඳපොලේ online ගණනය කිරීම ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මේකට මම වීඩියෝ සීරීස් එකක් ගේනවා. පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරවුවා CSC app එක පාවිච්චි කරලා CSC එකේ online account එකක් open කරන විදිහ ගැන. මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා කලින් open කරපු CSC account එක හරහා CDS account එකක් online open කරන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා online ගණනය කරන්න අවශ්‍ය වෙන platform එක අරගන්න විදිහ ගැන. ඇත්තටම CSC account එකක් තියෙන්න ඕනේ නැහැ කොළඹ කොටස් වෙළඳපොලේ ගණනය කරන්න. CDS account එකක් තිබ්බනම් ඇති. හැබැයි ඕගොල්ලෝ CDS account එක open කරන්න බලාපොරොත්තු වෙන්නේ online නම් අනිවාර්යයෙන්ම CSC app එක හරහා CSC account එකක් ආරම්භ කරලා තියෙන්න ඕනේ. CSC account එකක් open කරලා නැත්නම් පල්ල description එකේ මම link එක දානවා මගේ කලින් වීඩියෝ එකට. ඒකේ step by step කියලා දෙනවා app එක download කරගන්න තැන ඉඳලම CSC account එකක් open කරන විදිහ ගැන. ඊළඟ වීඩියෝ එකේ මම platform එක අරගන්න එක ගැනයි කරන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ A-Trade account එකක් open කරන විදිහ ගැන කියලා දෙන්න. හැබැයි රුපියලක්වත් දාන්න නැතුව. ගොඩක් අය තාම මේක ගැන දන්නේ නැහැ. ගොඩක් Facebook groups වල මම දැක්ක දාලා තියෙනවා 10000ක් 20000ක් 50000ක් ලක්ෂයක් ඕන වෙනවා online trading පහසුකම අරගන්න. මේකේ යම් ශක්තිතාවයක් තියෙනවා. නමුත් මේ වර්තමානයේ අපි ඉන්නේ සමාජ දුරස්ථභාවය තියාගන්න ඕන කාලෙක. ඒ වගේම CSC එකෙන් ප්‍රොමෝට් කරනවා online ගණනය කරන්න ඒගොල්ලන්ගේ app එක හරහා. මෙන්න මේ තත්ත්වයන් ප්‍රයෝජනයට අරගෙන අපිට හැකියාවක් තියෙනවා රුපියලක්වත් දාන්න නැතුව ඉස්සෙල්ලම මේ platform එක අපිට අරගන්න. ඒකත් මම step by step කියලා දෙනවා. ඕගොල්ලන්ටත් මේ ගැන උනන්දුවක් තියෙනවා නම් පල්ලෙහා subscribe button එක ඔබන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන් දැම්ම මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තුවක් නැත්තම් දැම්ම A-Trade platform access අරගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ zero balance ඒගොල්ලන්ගේ platform accounts create වෙනවා. ඒවට මුදල් ආයෝජනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සම්පත් නාස්තියක් විතරයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් එහෙම වෙන්නේ පොඩි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට online පහසුකම් ගන්න හැකියාව නැති වෙනවා. ඒකින්ද දැම්ම ඕගොල්ලන්ට ආයෝජනය කරන්න බලාපොරොත්තුවක් නැත්තම් A-Trade platform access අරගන්න දැම්ම යන්න එපා. හොඳයි අපි අද වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම ඕගොල්ලෝ install කරගත්ත app එක open කරගන්න. ඊළඟට මෙදින් තියෙන our services කියන බටන් එක ක්ලික් කරගන්න. එතකොට welcome කියලා ඕගොල්ලෝගේ නම වැටලා ඇති. දැන් open a CDS account කෙනෙක් ක්ලික් කරගන්න. දැන් CSC account එක හදද්දී දීපු authentication method එක මෙතෙන්දී අහනවා. මම දුන්නේ fingerprint එක හින්දා මම මෙතන fingerprint එක දීලා authenticate කරනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ CDS account opening window එකට. ඉස්සෙල්ලම දෙන්න ඕනේ අපේ පෞද්ගලික විස්තර. initial ඕගොල්ලන්ගේ නමේ මුලකුරු. ඊළඟට ඒ නමේ මුලකුරු වලින් කියවෙන නම. ඊළඟට වාසගම. මොබයිල් නම්බර් කියන එක දැනටමත් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට අමතරව නම්බර් එකක් දෙන්න ඕන නම් ටෙලිෆෝන් කියන ටෙක්ස්ට් එකේ ටයිප් කරන්න. ඊමේල් එකත් අපි CSC account එක රෙජිස්ටර් කරද්දිම කන්ෆර්ම් කරලා තියෙන හින්දා ඒකත් මෙතන ඇවිල්ලා තියෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි අපේ ID card proof එක. මෙතන අපේ ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න පුළුවන්. ඒ වගේම passport අංකය දෙන්නත් පුළුවන්. ඒ දෙන අංකයට අනුව තමයි අපේ CDS එකේ account අංකෙත් හැදෙන්නේ. ඒකින්ද වරද්දන්න නැතුව හරියටම දෙන්න. ඊළඟට අපේ උපන්දිනය අහනවා මේල්ද ෆීමේල්ද කියලා අහනවා. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි stock broker firm එක මොකක්ද කියලා අහනවා. මෙතෙන්දි මම තෝරගන්නේ Capital Trust කියන firm එක. මොකද A-Trading platform එක ලබා ගන්න යන්නේ මේ firm එකෙන් නිසා. මේ ටික fill කරලා next button එක click කරගන්න. දැන් ඕගොල්ලන්ගේ පදිංචි විස්තර අහනවා. ඉස්සෙල්ලාම අහනවා ඕගොල්ලන්ගේ ID card එකේ තියෙන address එක දැන් ගෙදර ඉන්න address එකට සමානද කියලා. සමානයි නම් yes කියලා දෙන්න. සමාන නැත්නම් no කියලා දෙන්න. හැබැයි ඊළඟට ඕන වෙනවා ඕගොල්ලන්ගේ නමට ඒ address එකට එන බිලක් address එක proof කරද්දී.
ඊළඟට අහනවා status of residential address කියලා. කියන්නේ ඔයගොල්ලන් දීපු ඇඩ්‍රස් එක ඔයාගේ නමට තියෙන්නේ, ඔයාගේ දෙමව්පියන්ගේ නමට තියෙන්නේ, ලීස් එකක් දාලාද රෙන්ට් කරලාද තියෙන්නේ, ඒ විස්තර ඔයගොල්ලන්ට අදාළ වෙන එක සිලෙක්ට් කරගන්න. ඊළඟට තියෙන ඇඩ්‍රස් ලයින් තුනක්. ඒකට ඔයගොල්ලන් ගෙදර ඇඩ්‍රස් එක දාගන්න. ටවුන් එක අහනවා, දිස්ත්‍රික්කය අහනවා, ඒවත් තෝරගන්න. ඊළඟට අහනවා ලියුම් එවන්න ඕන ඇඩ්‍රස් එකයි මේ දාලා තියෙන ඇඩ්‍රස් එකයි සමානද කියලා. yes නම් yes දෙන්න, නැත්නම් no කියලා දෙන්න. no කියලා දුන්නොත් ආයෙත් ඔය වගේම ඇඩ්‍රස් එක ටයිප් කරන්න ලයින් එකක් එනවා. දැන් next button එක ක්ලික් කරගන්න. ඊළඟට අපෙන් අහනවා බැංකු විස්තර. මේ බැංකු විස්තර අපෙන් අහන්නේ අපි සමාගම කොටස් ගත්තාම ඒ සමාගමේ කොටස් වලට අදාළව ලාභාංශ නිකුත් කරපුවාම ඒ ලාභාංශ බැර කරන්නේ මෙන්න මේ සඳහන් කරන account එකට. ඒකින්ද හරියට බැංකුවයි branch එකයි account number එකයි හරියටම බලලා දාන්න. ඊළඟට අපෙන් අහනවා අපේ රැකියාව පිළිබඳ විස්තර. ඔයගොල්ලෝ රැකියාවක් කරනවා නම් ඒ විස්තර දාන්න. නැත්නම් self employed හරි no හරි දාන්න. රැකියාවක් කරනවා නම් එතන අපි මොකද්ද කරන රස්සාව, එතකොට එම්ප්ලොයර්ගේ නම, ඇඩ්‍රස් එක, ඔෆිස් නම්බරේ, ඊමේල් ඇඩ්‍රස් එක, ඒ විස්තර අහනවා. ඊළඟට අහනවා expected value of investment per annum. ඒ කියන්නේ අවුරුද්දකට ඔයගොල්ලෝ කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙනවද? මෙතන ගොඩක් සිලෙක්ෂන් තියෙනවා. ඕගොල්ලන්ට දාන්න පුළුවන් වෙයි කියලා හිතන සිලෙක්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට අහනවා ඔයගොල්ලෝ dual citizenship එකක් තියෙනවද? US වල tax ගෙවන්න ඕනද? ඒව විස්තර අහනවා. ඕගොල්ලෝ ගෙවනවා නම් එහෙම දාන්න. නැත්නම් simply no කියලා default එක select කරලා තියෙන එක දෙන්න. මෙතන මට එක දෙයක් කියන්න බැරි වුණා. please select source of funds කියලා දෙයක් අහනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඉන්කම් එක එන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ රැකියාවක් කරනවා නම් සැලරි එකක් එනවා. ඒ වගේ කොහොමද ඕගොල්ලන්ට මාසික ආදායමක් එන්නේ කියලා. ඊළඟට අහනවා are you a politically exposed person කියලා. ඒ කියන්නේ ඕගොල්ලන් දේශපාලනමය සම්බන්ධතාවයක් ඕගොල්ලන්ට තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් yes කියලා දාලා ඒ විස්තර ටික දාන්න. නැත්නම් no කියලා දාලා next කරන්න. ඊළඟට අපිට කරන් තියෙන අපි දීපු විස්තර වලට අදාළ documents upload කරන එක. ඉස්සර වෙලාවම අපේ selfie එකක් ගන්න ඕනේ. මෙතන උඩින්ම තියෙන එකේ capture your selfie කියන බටන් එක ක්ලික් කරපුවාම front cam එක open වෙලා අපේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඊළඟට අපේ ID card එකේ ඉස්සරහා පැත්ත ෆොටෝ එකක් අරගන්න අප්ලෝඩ් කරන්න ඕනේ. ඊළඟ අප්ලෝඩ් එකට දෙන්න ඕනේ ID card එකේ පිටිපස්ස. ඊළඟට අපෙන් අහනවා proof of bank account. එතනදී බැංකුවේ නමයි, බැංකුවේ account number එකයි, ඔයාගේ නමයි පේන විදිහට ෆොටෝ එක ගන්න. කලින් ඔයගොල්ලන්ට මතක ඇති NIC ඇඩ්‍රස් එක නෙවෙයි නම් දැන් ඔයගොල්ලෝ ඉන්නේ වෙනම ප්‍රූෆ් එකක් ඉල්ලනවා කියලා මං කිව්වා. ඒක මෙතෙන්දී ඉල්ලයි ඔයගොල්ලෝ වෙනස් ඇඩ්‍රස් එකක් දැම්මනම්. දැන් next කරපුවාම මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙනවා. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා කියලා ඒ වෙලාවෙම ඔයගොල්ලන්ගේ රෙජිස්ටර්ඩ් ඊමේල් ඇඩ්‍රස් එකට මේල් එකක් යවනවා. මෙතෙන්දී ඒගොල්ලෝ කියලා තියෙනවා අපිට කන්ෆර්මේෂන් එකක් ඒ කියලා account එක open කරා කියලා දවස් 2ක් ඇතුළත මාකට් open කරලා තියෙන දවස් 2ක් ඇතුළත. එහේ මට මේ account එක open කරන්න නම් දවස් 6ක් ගිහිල්ලා තියෙනවා. account එකේ විස්තර ඒගොල්ලෝ බලලා approve කරාට පස්සේ මේ වගේ mail දෙකක් එනවා ඕගොල්ලන්ට. ඒ වගේ ඕගොල්ලන්ගේ account එක ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් PDF එකකුත් attach කරලා තියෙනවා. ඕගොල්ලන් මේ ගැන මොකක් හරි ගැටලුවක් ආවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න මම ඒවට උත්තරයක් දෙන්නම්.